ආයුබෝවන් ආදරණීය හිතවතුනි. හැමෝටම සුබ දවසක් වේවා. මම අද ඇත්තටම මේ වීඩියෝ එක අරගෙන එන්නේ ඔයගොල්ලන්ට මගේ ආදරණීය සිංහරැළේ බොහොම හදවතින්ම ආදරය කරන මගේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් වෙත. ඉතින් ආදරණීය හිතවතුනි, ඔබ දන්නවා මේ වෙනකොට මේ SL Talk to the Lion කියන YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමෝම බොහොම විශ්වාසයෙන් තමයි මගෙත් එක්කලා මේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් හිතවතුනි, මේ මම ආපු ගමන ගැන මට ටිකක් ඔබට කියන්නට හිතුණා. ඉතින් මේ ආපු ගමන බොහොම දුෂ්කර ගමනක් නෙමෙයි. හැබැයි මේ ආපු ගමනට බොහෝ පිරිසක් මට උදව් උපකාර කරා. ඒ සෑම කෙනෙකුටම ස්තුති කරන්නට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා ඔබට මතක ඇති මම මීට දින කිහිපයකට කලින් මතක් කළා. ඉතින් හිතවතුනි, වැඩි කතා නොකර මේ වීඩියෝ එක ඇත්තටම ෂෙයා කරන්නට කියලා මම කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. මොකද හේතුව මේ වීඩියෝ එක කරන්නේ මගේ මේ වීඩියෝ නරඹන මගේ මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමෝටම ස්තුති කරන්න. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මම කියන්නම් මේ SL Talk to the Lion කියන YouTube නාලිකාව අද දක්වා කොහොමද මම අරගෙන ආවේ, කොහොමද මම මේ ගමනට අඩිය තිබ්බේ කියලා. ආදරණීය හිතවතුනි, මේ ශ්‍රී ලංකාව පුරා ඒ වගේම මේ ලෝකය පුරා විසිරී සිටින මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමෝටම මම මේ දේ කිව යුතුයි. මේ වෙනකොට ඇත්තටම 38,000කටත් එහා ගිය සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් මගේ channel එකේ ඉන්නවා. ඉතින් මේ ආපු ගමන මුලින්ම මම ආරම්භ කළේ මීට මාස කිහිපයකට කලින්. ඉතාම කෙටි කාලයක් තුල තමයි මෙච්චර ප්‍රමාණයක් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වුණේ. ඉතින් මේ ආපු ගමනේදී මම වීඩියෝ දැම්ම මුලින්ම මේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධව. ඒ දානකොට මට මේ අතීතය ඔබට කියන්නේ. අද දක්වා ලස්සන අතීතයක් තියෙන්නේ. ඒ අතීතය කියනකොට ඔබ ගැනත් කියවේවි. අනිවාර්යෙන්ම. ඒක මගේ යුතුයකමක්. මොකද මම මුල අමතක නොකරන සිංහෙක්. ඉතින් වීඩියෝ දානකොට මුලින්ම යුද හමුදාවේ මට මතක විදිහට මඩ කලපුවක් ඇත්තම හරියටම කඳවුර කියන්නේ නැහැ. මොකද ඔහු රාජකාරී නියුතු හමුදාවේ රණවිරුවෙක්. ඒක නිසා තමයි මේ යම් අපි බොහොම ඔබ දන්නවා මගෙත් එක්කලා මේ එකතු වෙලා ඉන්නේ හැමෝම අපි බොහොම ගෞරවාන්විත ගමනක් මේ යන්නේ. අනේ නිසා තමයි ඔබ මාව විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි මේ කතා කරනකොට මම ඕන් ගැන හිතලා කතා කරන්නේ. ඉතින් මේ ආදරණීය රණවිරුව මට කතා කරලා කිව්වා, අයියේ ඔයාගේ වීඩියෝ මම හැම එකම බලනවා. හැබැයි අයියේ අපේ කැම්ප් එකේ පෝලිං කරලා කිව්වා ඔයාගේ වීඩියෝ බලන්න එපා කියලා. සමහර අය ඒ කවුද කියන එක මම කියන්නේ නිලධාරීන්ද සිසුන් කියන්න කියන එක මම කියන්නේ නැහැ. බොහොම ගෞරවයෙන් ඒක කියන්නේ නැත්තේ. මොකද මම කිසි කෙනෙක් එක තරහ නැහැ. ඉතින් පෝලිං කරලා කිව්වා ඔයාගේ channel එක බලන්න එපා කියලා. හැබැයි අයියේ ඔයාගේ channel එක අපි බලනවා. සමහර අය අපි ෆෝන් අරගෙන බලනවා ඔයාගේ channel එක බලලා තියනවද කියලා. මම එයාට කිව්වා history එකෙන් අයින් කරන්න මගේ වීඩියෝ බලලා කියන එක මම එයාට කිව්වා. ඉතින් ඒ ආදරණීය රණවිරුවා බොහොම ගෞරවයෙන් මම මුලින්ම සිහිපත් කරනවා. ඉතින් ඊට පස්සේ මේ කටයුතු කරගෙන යනකොට මට හම්බ වුණා මෙන්න මේ sl.com කියන YouTube අවකාශයේ දැවැන්ත යුග පුරුෂයෙක්. ඔහුව මට මුණ ගැහුණා. ඉතින් ඔහු මට බොහෝ දේට උදව් කළා. ඇත්තම කතාව. අවංකව මට උදව් කරා. මගේ සියලු තොරතුරු මම ඔහුට විශ්වාස කරලා දුන්නා. ඒ විශ්වාසය ඔහු අදටත් ආරක්ෂා කරලා තියෙනවා. sl.com YouTube නාලිකාවක් ඔබ ආරම්භ කරනවා නම් සියලුම දේ
ඔහුගෙන් දැනගන්නට පුළුවන් ආදරණීය හිතවතුනි. ඉතින් මේ විදිහට ආරම්භ කරපු මගේ ගමන ටික කාලයක් යනකොට මට හම්බ වුණා මේ හරි මිස් හබ් කියන Facebook එකේ ඉන්න මල්ලි කෙනෙක් මගේ channel එක බලලා මට කතා කරා. අයියේ මෙහෙමයි මොකක්ද මගෙන් වෙන්න ඕනේ? ඔයාට මම ඕන උදව්වක් කරන්න. මම තමයි හරි මිස් අප් කියන Facebook එකේ මේ පරිගණක දැනුම පිළිබඳව තොරතුරු සමාජයට කියන කෙනා කියලා. ඉතින් ඔහු තමයි මට අර මුලින්ම මේ ඔබ මේ වීඩියෝ එක බලනකොටත් අර වැටෙන වෙල්කම් එකයි සිංහයාගේ හඬයි මේ ඉන්ට්‍රෝ එක හදලා දුන්නේ. ඒ මල්ලි සත පහක් ගත්තේ නැහැ. විනාඩි 10ක්වත් ගියේ නැහැ. ඔහු මට ඒක හදලා දුන්නා. අයියේ හරිද කියලා ඇහුවා. මං කිව්වා ඊට පස්සේ මල්ලි මේ චුට්ට මෙහෙම හදලා දෙන්න කිව්වා. විනාඩි 5ක් ගියේ නැහැ. අනිත් පැත්තට ඒක හදලා මට එව්වා. ඒක එදා ඉඳන් අද වනතුරුත් මතු අනාගතෙත් අනිවාර්යයෙන්ම ඒක මම කියනවා. මෙන්න මේ හරි දිස්හප් කියන මල්ලි තමයි මට මේ උදව්ව කළේ. සත පහක් ගත්තේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. මේ මට උදව් කරපු කිසි කෙනෙක් මුදලට නෙමෙයි උදව් කරේ. ඒක මම බොහොම අවංකව කියන්නට ඕනේ. කවමදාකවත් මුදලක් ඉස්සරහට දාලා අයියෝ මට මේ ගාණ දෙන්න මම මේක කරලා දෙන්නම් කියන කතාව කවුරුත් කිව්වේ නැහැ. ඉතින් ඔය විදිහට මේ වීඩියෝ කරගෙන යනකොට මට හම්බ වුණා ආදරණීය මිනිස්සෙක්. ඔහු ඇත්තටම මිනිස්සෙක්. මුස්ලිම් අය සහෝදරයෙක්. මේ මුස්ලිම් සහෝදරයා මට මල්ලි කියලා කතා කරේ. මම ඔහුට අයියේ කියලා කතා කරේ. ඇත්තටම ඉන්න රට මොකක්ද කියලා කිව්වෙත් නැහැ. ගම කොහෙද කිව්වෙත් නැහැ. බොහොම ගෞරවනීය ලෙස කතා කළා. ඒ ගෞරවය අදටත් මම ඔහුට පුද කරනවා. හැබැයි කාලානුරූපීව මන් දන්නේ ඔහුගේ රාජකාරී එහෙම නැත්නම් ඔහුට තියෙන වැඩ කටයුතුත් එක්ක එදිනදා කතා බහ කරන්නට බැරි වුණා. හැබැයි ඕව මම මතක් කළ යුතුයි. ඒ ඔහුත් එක්කම විදේශගත වෙලා ඉන්න අපේ සහෝදරයෝ කිහිප දෙනෙක් මගෙත් එක්ක එකතු වෙලා මට ලොකු ශක්තියක් දුන්නා. ඒ ශක්තිය තමයි මේ හැම දෙයකම මූලාරම්භය වුණේ. ඉතින් මේ විදිහට ආපු ගමන් මගේදී ඉන්න අනතුරුව මට එකතු වුණා අපේ රටේ ඉන්න විදේශගත වෙලා ඉන්න අති උතුම් පූජනීය වන්දනීය මහා සංඝයා වහන්සේලා ප්‍රමුඛ සියලුම ආගම්වල පූජක තුමන්ලා මේ හැමෝම මම බොහොම ගෞරවයෙන් සෑම ආගමකම ඒ පූජක වහන්සේලා මතක් කර සිටිනවා. උන් මට අති දැවැන්ත ආශිර්වාදයක් කළා. ඒ ආශිර්වාදය මට ලොකු ශක්තියක් වුණා ආදරණීය සිංහරැළේ මිනිසුනේ. මේක තමයි ඇත්තම කතාව. මොකද ඔබ දන්නවා මම බොරු කියන්නේ නැහැ මේ YouTube අවකාශය තුල කිසිම වීඩියෝ එක මම බොරු කියන්නේ නැහැ. ඇත්ත හොයලා තමයි කතා කරන්නේ. ඉතින් මේ මහා සංඝරත්නය හමු වෙනවත් එක්කම මට අපේ රටේ විදේශගත වෙලා ඉන්න. ඇත්තටම විදේශගත වෙලා ඉන්න. ආදරණීය අම්මාවරුන් සහ පියවරුන් මුණ ගැහුණා. ඇත්ත කතාව. ඒ අම්මලා තාත්තලා ගොඩාක් ආදරෙන් කතා කළා. සමහර වෙලාවට වීඩියෝ දාන්නේ නැතුව ඒ දවසම කැප කරනවා අම්මලා තාත්තලා වෙනුවෙන් කතා කරන්න. ඒගොල්ලෝ හරි කැමති ටෙලිෆෝන් එකෙන් හරි කතා කර අම්මේ තාත්තේ කියලා මම මේ කතා කරන විදිහට ඒගොල්ලෝ හරි ආදරේ කළා. ඒ ගෞරවේ අම්මලා තාත්තලාට තියෙනවා. ඉතින් මට හැම අම්මෙක් තාත්තෙක්ම බලන්න ඉන්න බැරි වුණා. ඒක නම් තරහ වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න තාත්තා කෙනෙක් අදටත් කතා කරනවා. බොහොම ජේෂ්ඨ ඇත්තටම බුද්ධිමත් තාත්තා කෙනෙක් අවුරුදු 80 ගානක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඔය විදිහට අම්මලා තාත්තලා කතා කරන අතරතුරදී මේ කරගෙන ආපු වැඩපිළිවෙලේදී එක අවස්ථාවකදී දුන්න වොයිස් කට් එකක් නිසා මට දැවැන්ත නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් එකතු වුණා. ඒ අතරේ ඇත්තටම රත්නපුර ප්‍රදේශයේ නීතිඥවරියක්. එතුමිය බොහොම ගෞරවයෙන් මම මතක් කරනවා නම කියන්නේ නැහැ. ඉතින් ඔය සමහරු කැමති නැහැනේ එහෙම නම කියනකොට. ඒකනේ ඇත්ත කතාව. එතකොට මම ඒ ගෞරවය, ඒ ආරක්ෂා, ඒ සියල්ල ගැන මම සිතිය යුතුයි. නමුත් මගේ යුතුයකමක් විදිහට මේ හැම කෙනාම මතක් කරන්න.
මතක් කරන්නට ඕනේ. ඒක නිසා තමයි මේ අය මම ඇත්තටම මතක් කරන්නේ. ඒ නීතිඥ තුමිය හරහා මට විශාල නීතිඥවරු පිරිසකගේ උපදෙස් ලැබුණා. ඉතින් මේ විදිහට උපදෙස් අරගෙන මේ වැඩ කටයුතු කරගෙන යනකොට අනුරාධපුර ප්‍රදේශයේ ඉන්න සහෝදරයෙක් සහ සහෝදරියක් එකතු වුණා. ඒගොල්ලොන්ගෙන් ලොකු උදව්පකාර ප්‍රමාණයක් ලැබුණා වචනවලින්. මේ හැම දෙයකින්ම මට මේ හැම කෙනාම උදව් කරා. ඉතින් මේ ඉන්න අතරතුර සුවිශේෂී කණ්ඩායමක් තමයි මේ විදේශගත වෙලා ඉන්න. විශේෂයෙන්ම කුවේට්, බහරේන්, ඩුබායි මේ වගේ රටවල් වල ඉන්න මේ අපේ රටේ ඉඳලා විදේශගත වෙලා ඒ ගෙවල් වල වැඩ කරගෙන බොහොම ගෞරවනීය විදියට තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන වැදගත් විදිහට තමන්ගේ රැකියාව කරගෙන ඉන්න මේ සහෝදරියෝ සහ සහෝදරයෝ පිරිසක් මුණ ගැහුණා. මේගොල්ලෝ අදටත් කතා කරනවා. එක සහෝදරියක් ඉන්නවා, සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. හැමදාම උදේට මැසේජ් එකක් දානවා. එහෙම නැත්නම් බලනවා ඔන්ලයින් නැත්තේ මොකද? අයියේ මොකද උනේ? කොහෙද ඉන්නේ? කෑමද බිව්වද? මොකද කරන්නේ? කොහේ හරි ගිහිල්ලාද? මොකක් හරි කරදරයක්ද? එහෙම හොයලා බලන ආදරණීය සහෝදරයාණන් පිරිසක්, සහෝදරියෝ පිරිසක් ඉන්නවා. එක අක්කා කෙනෙක් කියනවා මේ ඇත්තටම මේ කතාව කියන්නේ. ඒ අක්කා කියනවා මල්ලි කොහේ ගියත් චුට්ටක් මැසේජ් එකක් දාලා යන්න. කොහේ ගියත් මේ හදවතින්මයි කියන්නේ. මේ හැම කෙනාම කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි මට උදව් කරන්නේ. මේ වචන වලින් දෙන ශක්තිය මේගොල්ලෝ බොහොම අවංකවම මේ SL Talk to the Line කියන YouTube නාලිකාව එක්ක රැඳිලා ඉන්නේ. ඉතින් මේ හැම කෙනාම මතක් කරන්න ඕනේ. නම් වශයෙන් කියන්නට හැකි එහෙම වුණොත් පැය ගානක වීඩියෝ එකක් කරන්න වෙනවා. ඉතින් මේ අතරතුර මට ඇත්තට මේ හැමෝම සුවිශේෂී. ඉතින් ඒ අතරින් ඊටාම සුවිශේෂී මහත්මයෙක් තමයි ෆ්‍රාන්ස් වල ඉන්න ජයසිංහ මහත්මයා. ඒ වගේම ඕස්ට්‍රේලියාවල ඉන්න මහත්මයෙක්. එතුමගේ ඇත්තටම වෘත්තියවත් මට කියන්නට පොඩක් අපහසුයි. මොකද හේතුව එතුමා කැමති නැහැ. එහෙම පිරිසක් ඉන්නවානේ. මේ ලෝකෙ එහෙමයි ඉන්නවා. තමන් ගැන කියන්නට ඕනේ අවශ්‍ය යාගේ දැනුම ලබා දෙන. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මහත්මයා මට පුදුමාකාර දැනුමක් ලබා දෙන බොහොම බුද්ධිමත් මහත්මයෙක්. එතුමා විශාල වශයෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු කෙනෙක්. එතුමා ඕස්ට්‍රේලියාවල ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ හිටියත් මේ අපේ රටේ බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන මහත්මයෙක්. මං සර් කියලා කතා කරනවා. ඕන වෙලාවක කෝල් එකක් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ආන්සර් කරනවා. නැත්නම් අඩුම ගානේ ආන්සර් කරලා හරි කියනවා මම විනාඩි 5කින් මං කතා කරන්න කියලා. මේව මතක් කරන්න ඕනේ. මම මුලාමතක කරන්න හොඳ නැහැ. මම කොතන අද හිටියත් මම මුලාමතක කරන මිනිහෙක්. ඒක නිසයි ආදරණීය සිංහරැළේ දැවැන්තේනි. ඔබයි දැවැන්තේනි. ඔබයි මට ශක්තියක් උනේ. ඒකයි මම මේ ඔබව මතක් කරන්නේ. ඉතින් ඒ වගේම ෆ්‍රාන්ස් වල ඉන්න සර් කෙනෙක් ඉන්නවා. එතුමගේ නම ජයසිංහ මහා සර්. ඉතින් තරහ වෙන්නට එපා මම නම කිව්වා මොකද නොකියම බෑ. ඒක නිසා තමයි මේ කියන්න සිද්ධ වුනේ. මට කමෙන්ට් එකක් දාලා බැන්නත් කමර නැත්නම් අනිත් පැත්තට කෝල් එකක් දාලා කිව්වත් කවනම් මොකටද නම කිව්වේ කියලා. හැබැයි මට එහෙම නොකියම ඉන්න බැරි නම් සමහර තැන්වලදී තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ සර් ගැනත් මම ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. එතුමා පිළිබඳව කියන්නට. හැබැයි තාම අවසරය දුන්නේ නැහැ. ඒ අවසරය නොදී මම ප්‍රෝග්‍රෑම් එකක් කළොත් එතුමා මගෙත් එක තරහ වුණොත් ලොකු මේ රටට වෙන හානියක් වෙනවා. ඇත්තම කතාව මට නෙමෙයි පෞද්ගලිකව මේ රටට ලොකු හානියක් වෙනවා. ඒක නිසා තමයි එතුමා පිළිබඳව එතුමාගේ අවසරයක් නැතුව මම කියන්නේ නැත්තේ. ඉතින් ෆ්‍රාන්ස් වල ඉන්න සර්රුත් ඇත්තටම මොකක් හරි දෙයක් කොහේ හරි චූටි වැරද්දක් දැක්කොත් එමු ටක් ගාලා කෝල් එකක් කරන් කියනවා නෑ ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙම නෙවෙයි වෙන්න ඕනේ. ඒක මෙහෙම වෙන්න ඕනේ. කොහොම ගිහිල්ලා කොහේ හරි තැනක එන ගන්න හදන කතා කරන භාෂාවෙන් කියන්නේ. කොහේ හරි මේ අමාරු වැටෙන්න එපා. රයිට් ඒ වගේ ලොකු උපදෙස් තොගයක් දෙනවා. මේ හැමෝම ඉන්නේ අපේ රටෙන් පිට.
අපේ රටින් පිට වෙලා ඉන්න අයත් මේ විදිහට අපිට ආදරය කරලා මේ විදිහට උදව් මේ හැම දෙයක්ම කරන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඇත්ත කතා කරන නිසා. ඉතින් හිතවතුනි මේ විදිහට ආපු ගමන බොහොම ලස්සන කරගන්නට හැකි වුණා මගේ මේ මීරිගම් ප්‍රදේශයේ මගේ ආදරණීය මගේ ගමේ යාළු මිත්‍රාදීන් ඒ වගේම ඥාතීන් මේ හැම කෙනාම මට උදව් කළා. ඔවුන් හැම වෙලේම මගේ ගමන සාර්ථක වේවායයි ප්‍රාර්ථනාවක් අරගෙන ආවා. ඉතින් ඒක නිසා මම මගේ ගමේ ආදරණීය සෑම කෙනෙක්ම එවුන් හැමෝම මගේ ඥාතීන්. ඒ හැම කෙනාම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. අද මේ තත්ත්වයට එන්නට ඔවුන් මට ලොකු ශක්තියක් වුණා. ඒක නිසා ඒ වගේම මේ ආපු ගමන ඊටම දුෂ්කරයි. මොකද හේතුව ඒකට හේතුව මම කියන්න මම යම් කිසි වීඩියෝ එකක් දානවා නම් ඒ වීඩියෝ එක දාන්න කලින් ඒ තොරතුරු මම සත්‍ය වශයෙන්ම තහවුරු කරගත යුතුයි. ඒක නිසා යම් තැන් වලට යන්න සිද්ධ වෙනවා. ඒකේ හරිම දේ හරියටම අරගෙන තමයි වීඩියෝ එකක් දාන්නේ. ඒක ඔබ බැලුවේ බොහොම විශ්වාසයෙන්. ඒ විශ්වාසය අද මේ මොහොතේ තියනවා සේම හෙට දිනේත් මතු අනාගතයේත් ඔබට ගෙනෙන සෑම තොරතුරක්ටම මම ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම වග කියනවා වග වෙනවා. ඒක තමයි මගේ තියෙන විශේෂත්වය. අනිවාර්යෙන්ම ඒක නිසා අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකක් අරගෙන එන්නට දවස් දෙකක් ප්‍රමාද වේ සමහර වෙලාවට. ඒ මොකද හේතුව කෙනෙකුගෙන් අහනවට වඩා මගේ ඇස් දෙකෙන් දැකලා මගේ කන් වලට ඇහිලා මගේ බුද්ධියට මේක නිවැරදි කියලා තේරෙනවා නම් විතරයි මම ඒක සමාජයට මුදා හරින්නේ. ඉතින් ආදරණීය හිතවතුනි මේ හැමදේම ඔබට කියන්නට මට විශාල කාලයක් අවශ්‍යයි. නමුත් මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ මම මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 38000කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඇවිල්ලා තියෙන මේ මොහොතේ මම මුල ඉඳලා මට උදව් උපකාර කළ සෑම කෙනෙක්ම මතක් කළ යුතුයි කියන ඒ ගෞරවනීය හැඟීම මට ආවා. ඒක නිසා තමයි අවංකවම ආදරණීය ඔබ සිහිපත් කළ වීඩියෝ එකක් දෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. ඔබේ අදහස ඔබ දාන්න. මට කොහේ හරි තැනක වැරදුනොත් ඒත් එක්කම කියන්නට ඕනේ. මගේ මේ වීඩියෝ නරඹන ආදරණීය දුවලා පුතාලා ඔගොල්ලෝ හැමෝම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් ඒ වටපිටාව හදලා දුන්නේ ගුරු භවතුන්. අපේ රට පුරා විසිරී සිටින ඒ ගෞරවනීය ගුරු භවතුන් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ ගුරුවරුන් ගුරු පියාණන් මේ හැම කෙනෙක්ම මුළු හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. ඒ මම කිව යුතුමයි. ඉතින් ඒක නිසා මම අර සමහර වීඩියෝ වල නුසුදුසු වචනයයි හිතට එකඟව මේක සුදුසු වචනයක් නෙමෙයි කියලා හිතෙනවනම් මම ඒක කල්ැතුව කියනවා. එහෙම බොහොම පරිස්සමෙන් තමයි මේ ගමන ආවේ. බොහොම පරිස්සමෙන් තමයි ඉස්සරහටත් මේ ගමන යන්නේ. ඉතින් බොහොම ආදරයෙන් මේ සෑම කෙනෙකුගෙන් ඉල්ලා සිටිනවා. උතුම් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ඇතුළු සියලුම ආගමික නායකයන් උන්වහන්සේලාගේ බොහොම පාද නමස්කාර පූර්වකව වන්දනීය ලෙස වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉදිරි ගමන පියවරක් පාසා තබන විට මගෙන් යම් වරදක් වෙනවා නම් බොහොම වන්දනීය ලෙස වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ගමන නිවැරදි කරන්නට අවශ්‍ය අනුශාසනා ලබා දෙන්න. ඒ බෞද්ධ වෙන්න පුළුවන්, කිතුණු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්. මේ ඕනෑම ආගමික නායකයෙක් ලබා දෙන උපදෙස් මම හිස් මුදුනින් පිළිගනු ලබනවා. ඒ වගේම මේ තේජ මහත්මීන්, ඒ වගේම ගුරු භවතුන්, ඒ වගේම විදේශගත වෙලා ඉන්න එක තරාතිරම් වල ඉන්නවනේ. ඉංජිනේර මහත්තුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුකින් පැත්තේ මහත්තුරු වෙන්න පුළුවන්. එහෙම
නැත්නම් වෙනත් ටෙක්නොලොජි පැත්තේ එහෙම අය ඉන්න පුළුවන්. ඒ විවිධාකාර වෘත්තීන් වල ඉන්න අයගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. අද වෙනතුරු ඔබ මා විශ්වාස කළා. ඒ නිසා මා ඔබට ගෞරව කළා. ඒ වගේම මට වැරදුණු තැන් ඔබ කියා දුන්නා. ඉදිරියටත් එය එලෙසම පවත්වා ගන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සියලුම දෙනාට මේ සිංහරැළේ ඉන්න සියලුම දෙනාට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි ගමන ලස්සන ගමනක් විය යුතුයි. ඒ ගමන කවමදාකවත් වරදින්නට බෑ. ඒ ගමනේ කොහේවත් තැන්වල වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නට බෑ. ඒක නිසා ඔබගේ සහයෝගය බොහොම ගෞරවයෙන් හිස නමා ඉල්ලා සිටිමි. වීඩියෝ එකෙන් සමුගන්නවා. හිතවතුනි, තවත් වීඩියෝ එකක් අරගෙන යනවා හෙට. ඒ තමයි මේ රුවන්වැලි මහා සෑරදුන්ගේ චූඩාමාණික්කය පිළිබඳව අපේ රටේ යන මේ බොරුව පිළිබඳව මම හොයාගෙන ගියා. ඇත්තටම මේක පට්ටපල් බොරුවක්. ඒක නිසා ඒ ගැන වීඩියෝ එකක්, සත්‍ය වීඩියෝ එකක් ඔබට මම අරගෙන එනවා. අනිවාර්යෙන්ම ඒ ගැන විශ්වාසය තබා ගන්න. ඔබ හැමෝටම අවසාන වශයෙන් කියා සිටින්නේ මම මුල අමතක නොකරන සිංහරැළේ කතා කරන සිංහයා. ඔබේ සිංහරැළේ කතා කරන සිංහයා. මා මුල අමතක කරන්නේද නැත. මා විශ්වාස කරනවා ඔබද මුල අමතක නොකරන සිංහරැළේ සමාජිකයෙක් හෝ සමාජිකාවක් වෙන්නට ඇති කියලා සිතමින් මේ වීඩියෝ එකෙන් ඔබෙන් සමුගන්නවා. ඉතා ඉක්මනින් අපි හම්බ වෙමු. ආදරණීය, වන්දනීය, ආදරණීය සියලුම දෙනාට ආවඩා ආයු බොහෝ වේවා.